ආයිබෝවන් මම ලක්ෂේ නානායක සිංහලක් නෙහිමියනි ඔබගේ ජීවිතයේදී නොකළම යුතු දේ ගැනයි අද මම මේ කතා කරන්නේ. ඒ නොකළ යුතු දේ ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයටවත් පාලනය කරන්න බෑ. රවි ග්‍රහය එතනද දුර්වල වෙනවා, නීච වෙනවා. ඒ නිසා මම ඔබට කිව්වේ නොකළ යුතු දේ ගැනයි අද ඔබ දැනගන්නේ. ඒ නොකළ යුතු දේ සිදු වුණොත් ඔබගේ ජීවිතය අසාර්ථකයි. කඩම් වැටෙනවා. ප්‍රතිඵල නැහැ. මිනිස්සෙකුට ජීවන ගමන ක්‍රියාත්මක කරවන්න ක්‍රම දෙකක් තියෙනවා. මාර්ග දෙකක් තියෙනවා සිංහලක් නෙහිමියනි. පළවෙනි මාර්ගය පින් රැස්වෙන මාර්ගය. පින් රැස්වෙන ජීවිතය. දෙවෙනි මාර්ගය පව් රැස්වෙන මාර්ගය. පව් රැස්වෙන ජීවිතය. පරණ පවක් නිසා ඔබගේ දියුණුවට අවශ්‍යම දේ ඔබ අතහරිනවා. එසේ සිදුවෙන්නේ මේ පව් රැස්වෙන මාර්ගයක ඔබ යන්න උත්සාහ කළොත්, ගමන් කරන්න උත්සාහ කළොත්. ඒ කියන්නේ ඔබ උත්සාහ කරන්න ඕන මේ වැරදෙන්න යන දේ නිවැරදි කරගන්න. සිංහලක් නෙහිමියනි පින් රැස් කරන මාර්ගයකට ඔබ පිවිසෙන්න ඕනේ. මේ පින් රැස් කරගෙන මාර්ගයට ඔබ පිවිසුන් නැති වුණොත් ඔබගේ බාල සහෝදර සහෝදරයන් නිසා ඔබ අපහසුකටපත් වෙනවා, කරදරයකටපත් වෙනවා. අසල් වැසියන් නිසා කරදරයකටපත් වෙනවා. පියපක්ෂයේ නෑ නිසා ඔබ කරදරයකටපත් වෙනවා. යන ගමන බිමනදී වාහන එලවද්දී අනතුරු ඇති වෙන්න පුළුවන්. නොමන ආශ්‍රයන් නිසා ඔබ පව් රැස් කරගන්නා කෙනෙක් බවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පින් රැස් කරගන්න යන මාර්ගයට පිවිසෙන්න ඔබ කරන්න ඕනේ කරුණු තුනයි. ඔන්න පළවෙනි කරුණ සිංහලක් නෙහිමියනි. ගුණයෙන් වැඩෙන පුද්ගලයන්ට සංඝයා වහන්සේලාට උපස්ථාන කිරීම තුළින් පින් රැස් වෙනවා, දීර්ඝායුෂ ලැබෙනවා. කියන ගුණවත් පුද්ගලයෝ. බෞද්ධ ආගම අනුව ගුණවත් කියන්නේ ධර්මයේ සරණ යන අයට, බුදු රජන් වහන්සේ සරණ යන අයට, ආර්ය ශ්‍රාවක සී සංඝරත්නයේ සරණ යන අයට. මොකද අපි සෝතාපට්ට ඵලයට පැමිණලාද, සකදාගාමි ඵලයට පත් වෙලාද, අනාගාමි ඵලයට පත් වෙලාද කියලා අපි දන්නේ නැහනේ. නමුත් අර කරුණු තුනෙන් අපිට කෙනෙක්ව අවබෝධ කරගන්න පුළුවන්. ඒතර වෙනත් ආගමික කෙනෙක් නම් තමාගේ පූජකවරුන්ට උපස්ථාන කිරීම තුළින් පින් රැස් කරගන්න පුළුවන්. ඔබ මේක අද ඉඳන් කරන්න පටන් ගන්න ඕනේ. නැත්තම් ඔබ නොකළ යුතු දෙයමයි කරන්නේ. දෙවෙනි කරුණ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගලම් මහරහතන් වහන්සේ, මහා කශ්‍යප මහරහතන් වහන්සේලගේ පරම්පරාවෙන් පැවතෙනා වූ අතීත අනාගත වර්තමාන ආර්ය ශ්‍රාවක සංඝරත්නය මෙනෙහි කොට ආර්ය ශ්‍රාවක සංඝරත්නයට පසඟ පිහිටවා වඳින්න ඕනේ. කේමාතෙන් වහන්සේ, උත්පලවන්නාතෙන් වහන්සේ, ප්‍රජාපති තෙන් වහන්සේලගේ පරම්පරාවෙන් පැවතෙනා වූ අතීත අනාගත වර්තමාන ආර්ය ශ්‍රාවිකා තෙන් වහන්සේලා සිහි කොටමින් තෙරින් වහන්සේලාට පසඟ පිහිටවා නමස්කාර කරන්න ඕනේ. පසඟ පිහිටවා නමස්කාර කරන්න ඕනේ. අන්‍ය ආගමිකින් නම් පසඟ පිහිටවා තමාගේ පූජකවරුන්ට වඳින්න කියන එකයි මේ කියන්නේ. පින් රැස් වෙනවා ඒ තුලින්. තුන්වෙනි කරුණ. දෙමව්පියන්ට වඳිනකොට පින් රැස් වෙනවා. ඔබගේ හැමදාම උදේ නැගිටලා අම්මට තාත්තට වඳිනවා නම්, ගෙදරින් පිටව යන විට අම්මට තාත්තට වඳිනවා නම්, මේ පින් රැස් වෙනවා. මේ පින ඔබට මේ නොකළ යුතු දේ මගහැරීමට ප්‍රයෝජනවත් වෙනවා සිංහලක් නෙහිමියනි. මේ පින මෙලව අර්බුද විසදෙනවා, පරලොව අර්බුදත් විසදෙනවා. හේතුව ඔබ පින් රැස් කරන ජීවිතයකයි ඔබ ගමන් කරන්නේ. මේකට උදාහරණයකුත් කියමින් මං කරුණ වලට එන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී චත්ත මානවක කියලා පුද්ගලයෙක් හිටියා. ඒ පුද්ගලයා ඔන්න අද දින නැති වෙන්න යන්නේ, මැරෙන්න යන්නේ. බොහොම අසාධ්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ බුදු නෙතින් දකින්න මේ චත්ත මානවක. බුදුරජාණන් වහන්සේ දකිනවා චත්ත මානවක තුල සුගතියට, දැන් නිරේට යන්න ඉන්නේ. සුගතියට, දිව්‍ය ලෝකයට යන්න පුළුවන් පිනක් තියෙනවා. හැබැයි ඒ පින සැඟවිලා තියෙන්නේ.
අන්න ඒකයි සිංහ ලග්නෙමිනි අපි පින්වන්ත නිසා තමයි මිනිස්සෙක් වෙලා ඉපදුනේ. නමුත් ඒ පින මතු කරගන්න බෑ. පින මතු වෙන්නේ ගුණයක් එක්ක බවයි බුදුරජාන් වහන්සේ වදාළේ. දැන් මේක බුදුරජාන් වහන්සේ දැක්කා. බුදුරජාන් වහන්සේ ඉරිදියෙන් එතනට වැඩලා ඔන්න චත්ත මහනවට කියනවා පුත්‍රයා ඔබ බුදුන් සරණ යන කෙනෙක් වෙන්න. දැන් හිත පිහිටව ගන්න කියන්නේ. ධර්මයේ සරණ යන්න. සංඝයා සරණ යන්න. ඒකට බුද්ධිය නුවණ හොඳ සීය තිබ්බ චත්ත මානවකට හිත පිහිටව ගත්තා බුදුරජාන් වහන්සේ කරේ. ධර්මයේ කෙනේ හිත පිහිටව ගත්තා. ආර්ය ශාවක සංඝරත්නය කරේ සිත පිහිටව ගත්තා. ඊට පස්සේ කිව්වා සීලය රැක ගන්න. පංච සීලේ සමාදන් වෙන්න. ඊට පොඩි මොහොතකින් චත්ත මානවක මැරෙනවා. හැබැයි සුගතියේ තවතිසා දිව්‍ය ලෝකෙ උපදින්නේ. දැන් ඔබට වරදින්නේ සිංහ ලග්නෙහිමිනි කොතනද? ඔබට වරදින්නේ උත්සාහය තුල. උත්සාහය තුල. දැන් ඔබ බලන්න ඔබ ගැන දැන් හිතන්න. ඇත්තද මේ කියන්නේ? මං උත්සාහයවන්ත නැති කෙනෙක්ද? මම උත්සාහය අතාරිනවද? උත්සාහය කල් දානවද? නැත්තම් කරගෙන ඇවිල්ලා ප්‍රතිඵලය ගන්නෙද්දි ඒක අතාරිනවද? ওই උත්සාහය අතාරිනවද? හරියට ගානක් හදාගෙන ඇවිල්ලා කම්මැලි හිතෙනවා උත්තරේ ලියන්න. අන්න ඒ වගේ මේ. ඔබට වර්ධින්නේ සිය උත්සාහය තුල, ධෛර්යය තුල. එහෙනම් ඔබගේ ජීවිතය තුල තියෙනවා උත්සාහය කඩා වැටෙන ගතියක්. උත්සාහය කඩා වැටෙන ගතියක්. ඔබගේ ලග්නාධිපතිය නීච වෙන්නේ ওই තුන්වෙනි රාශිය තුලා රාශියේදී. එහෙනම් උත්සාහය තුල වැඩ කටයුතු කරගෙන යනකොට සිංහ ලග්න හිමියා සිය දක්ෂතාවයන් තියාගෙන උනන්දුව හීන කරගන්නවා. උනන්දුව නැති කරගන්නවා. නැත්තම් හොඳටම වැඩේ කරගෙන ඇවිල්ලා ප්‍රතිඵලයේ එන්න මොහොතේදී සිය උත්සාහය අතහරිනවා. මීටර් 100 මීටර් 90ක්ම පළවෙනියා. ඊටු මීටර් 10 අතහරිනවා කියන එකයි මම මේ කියන්නේ. සිය උත්සාහය අතහැරීම නිසා සිංහ ලග්නෙමි ඔබගේ බලාපොරොත්තුව ඉටුවන්නේ නැහැ. ඉපදුණු රටේ ගෞරවයටපත් වෙන්නේ නැහැ. හිතේ තිබුණු බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ. ඔබ ඉපදුණු ගමේ ගෙදර ඔබ ගෞරවයටපත් වෙන්නේ නැහැ. සැප ලබන්න බෑ. මන්ද සිංහ ලග්නෙමි ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහය නීච වෙන්නේ ඔබගේ තුන්වෙනි රාශිය තුලා රාශියේ. තුන්වෙනි රාශිය කතා කරන්නේ ඔබගේ උත්සාහය ගැන, ධෛර්යය ගැන. ඔබ උත්සාහවන්ත කරන කවුරුත් නැහැ ඔබගේ ජීවිතය තුළ සිංහ ලග්නෙහිමියනි. ඔබ ධෛර්යමත් කරන්න කවුරුත් නැහැ, වටපිටාවක් නැහැ, පරිසරයක් නැහැ. පරිසරයක් ගොඩ නැගෙන්නෙත් නැහැ. ඔබගේ හැකියාව තිබියදී ඔබගේ උත්සාහය නැති නිසායි ඔබට ප්‍රතිඵල නොලැබී යන්නේ. එසේ ප්‍රතිඵල නොලැබී යන දේවල් ගැනයි දැන් මම මේ කතා කරන්නේ. දැන් පළවෙනි කරුණ. ඔබට කාර්මික අංශයේ හොඳ නොලෙජ් එකක් හැකියාවක් තියෙනවා. උත්සාහය උනන්දුව නැති නිසා ඔබ ප්‍රතිඵල ලබන්නේ නැහැ. දෙවෙනි කරුණ. ඔබට තාක්ෂණික අංශයේ පරිගණක අංශයේ හොඳ හැකියාවක් දක්ෂකමක් තියෙනවා. හැබැයි දියුණුව ඇති වෙන්නේ ඔබ උත්සාහය නැති නිසා. තුන්වෙනි කරුණ. ඔබට ඉංජිනේරු අංශයේ හොඳ හැකියාවක් දක්ෂකමක් තියෙනවා. හැබැයි එහි දියුණුව ඇති වෙන්නේ ඔබ උත්සාහවන්ත නැති නිසා. හතරවෙනි කරුණ. ඔබට ජනසන්නිවේදනයේ අංශයෙන් හොඳ හැකියාවක් තියෙනවා. නමුත් ඔබ දියුණුවටපත් වෙන්නේ නැහැ ඔබ උත්සාහවන්ත නැති නිසා. පස්වෙනි කරුණ. ඔබට චිත්‍ර ඇඳීම, සංගීතයේ නැටුම් අංශවලින් ඔබට හොඳ හැකියාවක් තියෙනවා. ඔබට දියුණුවටපත් වෙන්න පුළුවන්. නමුත් ඔබ උත්සාහවන්ත නැහැ. ඒ නිසා දියුණුව ලබන්නේ නැහැ. හයවෙනි කරුණ. ඔබට සැලසුම් නිර්මාණය, ගෘහ නිර්මාණ, සැලසුම් නිර්මාණය වගේ දේවල් පිළිබඳ හොඳ හැකියාවක් දක්ෂකමක් තියෙනවා. හැබැයි දියුණුව ඇති වෙන්නේ නැහැ. මන්ද ඔබ උනන්දු නැති නිසා. හත්වෙනි කරුණ. ඔබට ප්‍රවාහනය කිව්වම ගොඩබිම ප්‍රවාහනය, මුහුදු මාර්ග, ඒ වගේම හස් යාන මාර්ග.
මේ ප්‍රවාහණිය තුළින් ඔබගේ දක්ෂතාවයන් ගොනු කොටගෙන ආදායම් ලැබීමට දියුණුව ලැබීමට ඔබට ඉඩකඩ තිබුණාට ඔබ උනන්දු වෙන්නේ නැති නිසා ඔබගේ උත්සාහය නැති නිසා ඒ දියුණුව ලබන්නේ නැහැ. දැන් ප්‍රවාහණය කිව්වම ඔබට හොඳට ඩ්‍රයිව් කරන්න පුළුවන්. නමුත් ඔබ ඒකලකට නොසලකිලිමත් වෙනවා. එතකොට අනුතුරු වලට ලක් වෙන්න පුළුවන් කියන කතාවයි කියන්නේ. ලිවීම් කියවීම් වලින් ඔබට ලියන්න පුළුවන්, හොඳට කියවන්න පුළුවන්. ඒ දක්ෂතාව තියෙනවා. නමුත් දියුණුව ලැබෙන්නේ නැහැ. ඔබ උත්සාහවන්ත නැති නිසා. කෙටි ගමන් බිමන් වලින්, කෙටි කාලින සැලසුම් වලින් ඔබට දියුණුවක් ලබන්න තියෙනවා. හැබැයි ඔබ උනන්දු වෙන්නේ නැති නිසා ඒ දියුණුව ලැබෙන්නේ නැහැ. ඒ දියුණුව ලැබෙන්නේ නැහැ. ඔබව උනන්දු කරන්න තමන්ගේ බාල සහෝදර සහෝදරයන් එන්නේ නැහැ. බාල සහෝදර සහෝදරයන් තමුන්ගේ පාඩුවේ වැඩ කරගන්නවා. අසල් වැසියන් එන්නේ නැහැ. පියපක්ෂේ නෑයින් එන්නේ නැහැ. හැබැයි ඔබ ඔවුන්ගෙන් ඉල්ලුවොත් ඔවුන් නොකර ඉන්නෙත් නැහැ. නිතර කෑම ගැනීම මේ කියන්නේ සිංහලක් නෙමියා නිතර කන්න බලනවා. වෙදහන වේල් තුනට අමතරව බඩගිනි දැනලා නිතර මොන හරි ගෙන්නගෙන කන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? කෑමට හිත යෑම නිසා උනන්දු අඩු වෙන ඕනට වැඩි කාපුවම වැඩ කරන්න බෑනේ. ලියන්න බෑ, හිතන්න බෑ. ඒ වගේම සිංහලක් නෙමියා අනුන්ගේ වැරදි දකිමින් ඒවා විවේචනය කරමින් අහවල් දේ කරනවා මේ කාලෙට කියලා ඒවා කල් දමමින් ඔහේ නිකන් කාලය ගත කරනවා. එතකොට මොකද වෙන්නේ? උත්සාහය නැති වෙලා යනවා. ඒ උත්සාහවන්ත වෙන්න තියෙන කාලය තමයි ඔබ අනිත් දේවල් වලට අයින් කරන්නේ. ඒ නිසා ඔබට මොකද සිද්ධ වෙන්නේ? ඒ නිසා ඔබට අවශ්‍ය කරන කාලය ඔබ විසින් විනාශ කරගන්නවා. නිතර කෑම ගැනීමෙන් තමා මේ උනන්දුව නැති වෙන්නේ. අනුන්ගේ වැරදි දකිමින් ඒ වේවා විවේචනය කිරීම සිටීම නිසා තමා ඒ උත්සාහවන්ත විය හැකි කාලය ඔබ විනාශ කරගන්න. ඒ වගේම පිරිමි ඔබ නිතර කාන්තාවන් ගැන හිත කාලය නැති කරගන්නවා. ඒතර උනන්දු වෙන තියෙන කාලය තමා නැති වෙන්නේ. කාන්තාව ඔබ නිතර පිරිමි ගැන හිතමින් ඔබ කාලය නැති කරගන්නවා. තමා ධෛර්යමත්ව කරන්න තියෙන කාලය තමයි මේ නැති කරගන්නේ. සමාට මම මේ කිව්වේ පිරිමින් ගැන හිතනවා, කාන්තාවන් ගැන හිතනවා කියලා තමගේ ආදරය පිළිබඳ දෙයක් මම මේ කතා කරන්නේ. ඒ වගේම තමයි ඔබ නිතරම අර කන්න බොන්න ගියාමත් ඔබගේ උගුර සාමාන්‍යයෙන් පොඩ්ඩක් වීක් කියන්නේ දුර්වලයි. උගුරේ ආසාදන හරි ඉක්මනින් හැදෙනවා. හිතන්නකො ඔබ නිතරම කූල් වතුර බොනවා. ඒ වගේම එක මත්පැන් බොනවා. එතකොට උගුරට ඇති වෙන තියෙන අලාභහානි වැඩි. එතකොට ෆිට් එක නැහැ. ඔබ නිතර ලෙඩ වෙනවා. උණ ගැනෙනවා. එතකොට මොකද වෙන්නේ? අර උනන්දු වෙන්න තියෙන කාලේ තමයි ඔබ තුල නැති වෙන්නේ. ඒ වගේම හැම කෙනෙකුටම ඔබ හිස පාත් කරමින් වැඩ කටයුතු කරන්න කැමති ගතියක් තියෙනවා. ඕන තැනකට ගියාම. ඒ තුලත් ඔබ අධෛර්යමත් වෙනවා. ඍජුව කෙලින් තියාගෙන වැඩ කරන්න ඕනේ. වාහන එළවීමද ප්‍රවේශම් නොවුනොත් අනුතුරු වලින් ඔබගේ කාලය නැති වෙන්න පුළුවන්. මිත්‍රයන් අධික වෙන්න පුළුවන්. ස්ත්‍රී සංගම් අධික වෙනවා. ස්ත්‍රී සංගම් අධික වෙනවා කියන්නේ නරක දෙයක් නෙමෙයි මම කියන්නේ. ස්ත්‍රී මිතුරියන් වැඩි වෙන්න පුළුවන්. ඔවුන්ගේ ගැටළු ප්‍රශ්න විසඳන්න යන කාලය වැඩි. ඒ වගේම ස්ත්‍රියක් නම් පිරිමි සංගම් වැඩි. පිරිමි මිත්‍රයෝ වැඩි. ඒ තුන මොකද වෙන්නේ? ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු වලට අහුම්කම් දෙන්න ගිහිල්ලා ඒවා විසඳන්න ගිහිල්ලා ඔබට නැති වෙන්නේ ඔබගේ උනන්දු වෙන්න තියෙන කාලය තමයි ඔබට නැති වෙන්නේ. ඊට පස්සේ ඔබ කියනවා මදි කාලය මදි කිය ඔබ ඉන්නවා. ඉතින් සිංහලක් නෙමෙයිනේ. ඔබේ උනන්දුව මතයි උත්සාහය මතයි ඔබගේ දියුණුව රඳා පවතින්නේ.
ඔබ උනන්දු කරන්න කිසිවෙක් නැහැ. ඔබ උනන්දු කරන වටපිටාවක් පරිසරයක් ගොඩනැගිලත් නැහැ ඔබගේ ලග්න කේන්ද්‍රයට අනුව ඔබගේ ලග්නාධිපතියට අනුව. එහෙනම් ඒ උනන්දුව ඔබ ඇති කරගන්න නම් පළමුව ඔබ තුලින් ඒ දේ ඇති කරගන්න ඕනේ. දියුණුවකටපත් වෙන්න ඕනේ. මම වැඩ පටන් ගත්තොත් අතරින් නැහැ ප්‍රතිඵලය අතර එනකම්. ඊළඟට තමයි අම්මත් එක්ක ළඟ සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕන. අම්මට ගෞරව කරන්න මම කිව්වේ දෙමව්පියන්ට වඳින්න ඕනේ. ඒ අම්මා කියන ඒ අම්මගේ ආශිර්වාදය හේතු වෙනවා ඔබ ධෛර්යමත් කරන්න. ඒ නිසා ඔබගේ දියුණුවට අවශ්‍ය උත්සාහය ඔබ තුල තියෙනවා. එම උත්සාහය ඔබ විසින් නැති කරගත යුතුයි. ඔබට තව අයෙක් උනන්දු කරන තෙක් ඔබ බලා සිටියොත් ඔබ පරාදයි ජීවිතය තුළ සිංහ ලග්න හිමියනි. ඔබ ධෛර්යමත් නොවුනොත් මේ කරන්න තියෙන වැඩේ පස්සේ කියලා ඔබ කල් දැම්මොත් ඒත් ඔබ පරාදයි ඔබගේ ජීවිතය තුළ. මොකද සිංහ ලග්නමියා උපතින්ම බුද්ධිය නුවණ අවශ්‍ය කරන්න කියන දැනුම තියෙන කෙනෙක්. උත්සාහය නැතුව කිසි කෙනෙකුට දියුණුවක් ඇති වෙන්න බෑනේ. කන්න බොන්නත් දියුණුවක් ඇති වෙන්න ඕන. හොඳට හිතන්නත් ඔබට නෑ. කන්න බොන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. හොඳට හිතන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. අවංක වෙන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ගතියක් ඇති කරගන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. තව කෙනෙක් එක්ක සමගියෙන් වැඩ කටයුතු කරන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. පාපී දේවල් වලින් බේරෙන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. ආගම දහමට අනුව ජීවත් වෙන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. ඒ වගේම වෘත්තීය කටයුතු වල සාර්ථකත්වයටපත් වෙන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ඇති කරගන්නත් උත්සාහයක් තියෙන්න ඕනේ. තනිකමට ඔරුතු දෙන්නත් ඔබ ළඟ උත්සාහයක් තියෙන්න ඕනේ. උත්සාහය නැතිවීමයි මේ ඔබට ඇති වෙන ගැටලුව. එතකොට ඔබ තව කෙනෙක් උත්සාහවන්ත කරන තෙක් බලන් ඉන්න එපා සිංහ ලග්න හිමියනි. සිංහ ලග්න හිමියනි එයයි ඔබ නොකළ යුතු දේ. තව කෙනෙක් මට උදව් කරයි. තව කෙනෙක් මාව ධෛර්යමත් කරයි. අන්න එහෙම ඉන්න එපා. ඔබ තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වුණොත්, තව කෙනෙක් මත නදාපවතින්න ගියොත් උත්සාහය තුල ඔබ ජීවිතේ පරාදයි. ඔබේ උත්සාහය පිට අය මත දරන්නෙම නැහැ. උත්සාහය දරන්නේ ඔබගේ හිත තුලයි. සිංහ ලග්න හිමියන්ගේ උත්සාහය වතුරේ ඇඳපු ඉරක් වගේ ඉක්මනින් මැකලා යනවා. සිංහ ලග්න හිමියන්ගේ උත්සාහය වැල්ලේ ඇඳපු ඉරක් වගේ ටික කාලයකින් මැකිලා යනවා. සිංහ ලග්න හිමියන්ගේ උත්සාහය තියෙන්න ඕනේ ගලේ කොටපු ඉරක් වගේ. ගලේ කොටපු ඉරක් වගේ. නිදිමත සිංහ ලග්න හිමියනි මේ නීවරණයන් ඔබගේ දියුණුවට බාධා කරන දේවල්. නිදිමත, අලසකම, හිතේ විසිරීම, සැකය, හොස්සලගේ මැස්සනෝක තරහ යන ගතිය, හිතේ කලබල ගතිය, පුළුල් බාධාවන් ඔබගේ උත්සාහයන් පවත්වා ගන්නට. එහෙනම් නිදිමත ගතියෙන් නැති වෙන්න ඕනේ. නිදිමත ගතිය නැති වෙන්න හොඳ සිහියෙන් ඔබ ජීවත් වෙන්න ඕනේ. අඩුම් ගානේ දවසට පැය 8ක් වත් ඔබ නිදා ගන්න ඕනේ. අලස වෙන්න දෙන්න එපා ඔබගේ ශරීරයට, මනසට, වචනයට. හිත විසිරෙන්න දෙන්න එපා. ඒක අරමුණකට ගේන්න ඕනේ. එහෙනම් පංචශීලයේ ඔබ පංචශීලය තුල ඔබ ජීවත් වෙන්න ඕනේ. බුදු ගුණ, සී සද්ධර්ම ගුණ, සී සංඝරත්න ගුණ මෙනෙහි කරන්න ඕනේ. සැකය බාධාවක් ඔබගේ උත්සාහය ක්‍රියාත්මක කරන්නට. සැකයෙන් තොරව ජීවත් වෙන්න ඕනේ. හිත කලබල වෙන්න දෙන්න එපා. මේ නිසා පංච නීවරණයන් සංසිඳන ලෙස ඔබ දිනකට විනාඩි 15ක් 30ක් භාවනා කරන්න. බුදු ගුණ භාවනාව, සී සද්ධර්ම ගුණ භාවනාව, සංඝරත්න ගුණ භාවනාව, මෛත්‍රිය භාවනාව, ආනාපාන සතිය භාවනාව ඔබට කරන්න පුළුවන්. උත්සාහය ඇති වෙන්න ඔබට සිහිය තියෙන්න ඕනේ. සිහිය තියාගන්න නම් ඔබට ඉන්ද්‍රිය සංවරය තියන්න ඕනේ. පංච ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. ඇස සංවර කරගන්න ඕනේ. කන සංවර කරගන්න ඕනේ. නාසය සංවර කරගන්න ඕනේ. දිව සංවරණය කරගන්න ඕනේ.
ඒ වගේම ඔබගේ ශරීරය සංවර කරගන්න ඕනේ. ඔබගේ මනස සංවර කරගන්න ඕනේ. ඒ නිසා ඔබේ හිත දිහා ඔබ ගන්නා උත්සාහය දිහා ඔබ බලන්න ඕනේ සිංහ ලග්නේ මියනේ පිටස්තරයක් බලනවා වගේ. පිටස්තරයක් වගේ ඔබ ඔබගේ ශරීරයෙන් බැහැරට ගිහිල්ලා ඔබ කරන දේ ගැන ඔබ බලන්න. එතකොට තමයි ඔබට ඔබ අවබෝධ වෙන්නේ. නැතිනම් ඔබට එහෙම කරන්න බැරුව ගියොත් පිටස්තරයක් වගේ ඔබගේ හිත දිහා ඒ වගේම ඔබගේ උත්සාහය දිහා බලන්න බැරුව ගියොත් මොකද වෙන්නේ? ඔබගේ හිත ඔබව වැළඳ ගන්නවා මම කියලා. ඔබගේ හිත ඔබව වැළඳ ගන්නවා මගේ කියලා. ඔබගේ හිත ඔබව වැළඳ ගන්නවා මගේ පැවැත්ම කියලා. අන්න උපාදානය ඇති වෙනවා. ආසාවත් එක්ක ඔබ බැඳෙනවා. එතකොට පංච ඉන්ද්‍රියන් දූෂණය වෙලා තියෙන්නේ. එතකොට කර්ම රැස් වෙනවා නැවත නැවත දුක් විඳින්න. එවිට මොකද වෙන්නේ? මගේ කියලා මගේ පැවැත්ම කියලා මේ මම කියලා ඔබ වැළඳගත්තාම ඔබගේ හිත එවිට ඔබගේ හිත සැලෙනවා. හිත සැලෙන හිතක් තුල උත්සාහය ඇති වෙන්නේ නැහැ. හිත චපල වෙනවා. හිත චපල වෙන හිතක් තුල උත්සාහය ඇති වෙන්නේ නැහැ. හිත වංචනික වෙනවා. වංචනික හිතක් තුල උත්සාහය ඇති වෙන්නේ නැහැ. හිතේ ස්වභාවය සිංහ ලග්නෙහිමනේ බුදුරජාන් වහන්සේ වදාලා වතුරෙන් ගොඩගත්ත මාළුවෙක් වගේ කියලා. එහාට පයින්නවා මෙහාට පයින්නවා. ඒ නිසා ඔබේ හිත ඔබ රැක ගන්න ඕනේ සිංහ ලග්නෙහිමනේ. සිහිය පීඨවා ගැනීමේ වගකීම තමා වාර ගන්න ඕනේ. තව කෙනෙකුට බාර දෙන්න එපා සිංහ ලග්නෙහිමනේ. සිහිය පීඨවාගෙන නුවණින් ඔබ බලන්න ඕනේ ඔබ දිහා. එවිටයි ඔබට සියල්ල අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔබ හැමතිස්සෙම මේවා නිට්ටයයි කියලා හිතේ තියාගෙන ඉන්නේ. උත්සාහ නොකරත් මට ප්‍රතිඵල එනවා කියලා හිතේ තියාගෙන ඉන්නේ. ඒ නිසායි ඔබ අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. ඒ අනිත්‍ය වශයෙන් ඔබ දකින විට ඔබ උත්සාහවන්ත වෙනවා. ප්‍රතිඵලය අතට ලැබෙන තුරු ඔබ අත් නොහරින පුද්ගලයෙක් බවට පත් වෙනවා සිංහ ලග්නෙහිමියනි. උත්සාහය ජය ගන්න හැටි මම ඔබට කිව්වා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙව් පිහිටයි.